ආයුබෝවන් ඔබ අදත් එක් වී සිටින්නේ රේඩියෝ මාත්‍රා රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය සමගයි. සංස්කරණය නිමේෂා හසඳුනි, ප්‍රකාශය දිලිනී මදුෂිකා. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මිනිස් වර්ගයා ඉහළට ඔසවා තැබීමට AI තාක්ෂණය යොදාගත යුතු බව අමාත්‍ය අනිල් ජයන්ත පවසයි. ලංකාවේ ප්‍රථම බෝට්ටු දියත් කිරීමේ අංගණය බේරුවලදී යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මාසයක් ඇතුළත නිම කරන්නයි ජනාධිපතිගෙන් උපදෙස්. ප්‍රාථමික පාසල් සංවර්ධනයට පොදු ආකෘතියක්. 2026 ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය මහනුවරදී. දරුණු එල් නීනෝ තත්ත්වය නිල වශයෙන් ආරම්භයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ෆිෆා පාපන්දු ක්‍රීඩාංගණය මීගමුවට. දැන් පුවත් සවිස්තරාත්මකව. මිනිස් ශ්‍රමය විස්ථාපනය කිරීම වෙනුවට මිනිස් වර්ගයා තවත් ඉහළට ඔසවා තැබීම සඳහා කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය යොදා ගැනීමට ගෝලීය වශයෙන් අධිෂ්ඨාන කරගත යුතු බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කරයි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 114 වන වාර්ෂික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ AI තාක්ෂණය සමග බද්ධ වූ නව නිෂ්පාදන ක්‍රියාවලියක් තුළින් ලොව සැමට සාධාරණ වටිනාකමකුත් ජීවත්වීමට සරිලන සුදුසු වැටුපකුත් ලැබෙන බව සහතික කෙරෙන ඕනෑම ගෝලීය හවුල්කාරීත්වයක් ශ්‍රී ලංකාව ඉතා සතුටින් පිළිගැනීමට සූදානම් බවයි. ශ්‍රී ලංකාවේ නැගී එන බෝට්ටු නිෂ්පාදන අපනයන කර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය රුපියල් මිලියන 76ක පිරිවැයකින් නිදි කළ ලංකාවේ ප්‍රථම බෝට්ටු දියත් කිරීමේ අංගණය බේරුවල දීවරවරාය පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරුණා. මීට පෙර බෝට්ටු නිෂ්පාදනාගාරවල සිට වරාය වෙත මහා මාර්ග හරහා යාත්‍රා ප්‍රවාහනය කිරීමේදී පටු මාර්ග සහ විදුලි රැහැන් හේතුවෙන් කර්මාන්තකරුවන්ට විශාල පිරිවැයක් සහ බාධාවන්ට මුහුණ දීමට සිදු වී තිබුණා. නිෂ්පාදනාගාර ආසන්නයේදී මෙම නව විධිමත් අංගණය නිසා එම ප්‍රවාහන අපහසුතා මගහැරී වඩාත් ආරක්ෂිතව හා කාර්යක්ෂමව බෝට්ටු මුහුදට දියත් කිරීමට ව්‍යවසායකින්ට අවස්ථාව උදාවනවා. සිසිලන පද්ධති සහ වානේ බෝට්ටු නිපදවීම දක්වා දේශීය තාක්ෂණය ඉහළ ගොස් ඇති පසුබිමක මොරිෂස් සහ කෙන්යාව වැනි ජාත්‍යන්තර වෙළඳපොළවල් වලින් ලාංකීය බෝට්ටු සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. 2030 වසර වන විට ඩොලර් බිලියන 36ක ජාතික අපනයන ඉලක්කයට ළඟාවීම වෙනුවෙන් මෙම කර්මාන්තය ඍජුවම දායක කරගන්නා බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. තවද අවිධිමත් ලෙස බෝට්ටු දියත් කිරීම නිසා සිදුවන වෙරළ ඛාදනය සහ කොරල් පර ඇතුළු ජලජ පරිසර හානිය වැළැක්වීමටද පිටුවහලක් වන මෙම පරිශ්‍රය බෝට්ටු නිෂ්පාදකයින්ගේ පරීක්ෂණ ධාවන කටයුතු මෙන්ම දේශීය දිවරයින්ගේ සහ පෞද්ගලික සංචාරක යාත්‍රා හිමියන්ගේ ප්‍රයෝජනය සඳහාද විවෘතව පවතිනවා. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ කටයුතු ඉදිරි මාස 1 කාලය ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති සංකල්ප පත්‍රිකාව පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී. පූර්ව ළමාවිය සාමාන්‍ය උසස් වෘත්තීය තාක්ෂණ ඩිජිටල් සහ අවිධිමත් අධ්‍යාපනය යන ප්‍රධාන කුළුණු 7ක් ඔස්සේ මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙයි. එසේම අතීතයේ සකස් කළ ප්‍රතිපත්ති නිසි පරිදි ක්‍රියාවට නොනැගීමේ දෝෂයන් මගහරවා ගනිමින් වත්මන් අධ්‍යාපන ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි මෙය සිදු කිරීමේ අභියෝගය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක ප්‍රතිඵල තීරණය වන්නේ දීර්ඝකාලීනව සමාජයේ සිදුවන වෙනස්කම් මත බැවින් පැරණි ක්‍රමයේ සාධනීය මෙන්ම නිෂේධනීය කරුණු මැනවින් තෝරා බේරා ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා. එසේම නව සමාජයට ගැලපෙන පුරවැසියෙකු නිර්මාණය කිරීම උදෙසා වන කරුණු මෙන්ම මේ වන විට විධිමත්ව නියාමනය නොවන පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍ර සහ පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීමේ අවශ්‍යතාව කෙරෙහිද මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු කළා.
ශිෂ්‍ය ආරක්ෂණය, සුබසාධනය සහ ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය යන ශේෂ්ත්‍ර අනිවාර්යයෙන්ම ඇතුළත් වන පරිදි පොදු ආකෘතියක් මත මෙරට ප්‍රාථමික පාසල් සංවර්ධනය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළා. මෙම සමස්ත ක්‍රියාවලියේ ප්‍රධානතම අරමුණ විය යුත්තේ මෙරට සෑම දරුවෙකුටම කිසිදු බාධාවකින් තොරව අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ඇති ප්‍රවේශය සහ අයිතිය තහවුරු කිරීම බවද ඇය පෙන්වා දුන්නා. මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වූයේ සාම්ප්‍රදායික කටපාඩම් විභාග ක්‍රමවේදයෙන් ඔබට ගොස් ප්‍රාථමිකාංශයේ සිටම දරුවාගේ නිර්මාණශීලීත්වය සහ කුසලතා වර්ධනය වන පරිදි ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් ක්‍රම හඳුන්වා දීමේ වැදගත්කමයි. එමෙන්ම පාසල් පද්ධතිය තුළ සිසුන්ගේ මානසික හා බෞද්ධික ආරක්ෂාව මෙන්ම පෝෂණය ඇතුළු සුබසාධන කටයුතු විධිමත් කිරීම කෙරෙහිද මෙම පොදු ආකෘතිය යටතේ විශේෂ අවධානයක් යොමු කරන බව අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී අනාවරණය කළා. වාර්ෂිකව පවත්වනු ලබන 2026 ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය මෙවර මහනුවරදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය මාධෝවිට වජිරබුද්ධි ස්වාමීන් වහන්සේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. මෙරට බෞද්ධ අධ්‍යාපනය සහ උපසම්පදාව නැවත ස්ථාපනය කිරීමට පුරෝගාමී වූ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේගේ ජන්මදිනය තේමා කර ගනිමින් මෙය පැවැත්වෙනවා. පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාව සහ සමස්ත ලංකා කෘත්‍යාධිකාරී පරිවේනාධිපති සංගමය එක්ව 2007 වසරේදී මෙම විශේෂ දිනය නියම කරගෙන ඇත. සංඝරජ උතුමන්ට කෙරෙන උපහාරයක් ලෙස පැවැත්වෙන මෙවර මහෝත්සවයට සමගාමීව ප්‍රථම වතාවට නිර්මාණය කරන ලද පිරිවෙන් ජාතික ගීයක් සහ පිරිවෙන් කොඩියක්ද නිල වශයෙන් එළිදැක්වීමට නියමිතයි. දැන් විදෙස් පුවතක්. ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු දේශගුණික විපර්යාස ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්නීනෝ තත්ත්වය මේ වන විට නිල වශයෙන් ආරම්භ වී ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය නිවේදනය කරනවා. මධ්‍යම සහ නැගෙනහිර සමකාසන්න පැසිෆික් සාගර කලාපයේ මුහුද මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5කින් ඉහළ ගොස් තිබෙනවා. එය එල්නීනෝ තත්ත්වයක් ලෙස ප්‍රකාශ කිරීමට අවශ්‍ය සීමාව ඉක්මවා යාම මීට හේතුවයි. මෙවර ඇති වී තිබෙන තත්ත්වය ඉතා ප්‍රබල හෙවත් දරුණු එල්නීනෝ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් එය ඉතිහාසයේ වාර්තා වූ ප්‍රබලතම දේශගුණික සංසිද්ධීන් අතරට එක්වීමේ ඉහළ හැකියාවක් පවතින බවත් විද්‍යාඥයින් අනාවැකී පළ කර සිටිනවා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයට නව පණක් දෙමින් 2026 ෆිෆා ලෝක පාපන්දු කුසලාන තරගාවලිය සජීවීව නැරඹිය හැකි නිල පාපන්දු ප්‍රේක්ෂක කලාපය කොළඹ කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ ඉදිරිපිට යොක් වීදියේදී නිල වශයෙන් විවෘත කෙරුණා. විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවයේදී මෙරට පාපන්දු ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වැදගත් තීරණ රැසක් අනාවරණය වුණා. මෙහිදී විශේෂ ප්‍රකාශයක් කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ නවීන පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා මූල්‍ය හා ප්‍රතිපාදන සහාය ලබා දීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එකඟ වී ඇති බව සඳහන් කළා. පසුගිය වසරේ ෆිෆා උපසභාපතිවරයා මෙරට සිදු කළ සංචාරයේදී ඇතිකරගත් එකඟතාවයකට අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් මීගමුව කඩොල් කැලේ ක්‍රීඩාංගන භූමිය මේ සඳහා තෝරාගෙන තිබෙනවා. මෙම සුවිශේෂී ව්‍යාපෘතියට අදාළ මූලික නෛතික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. රේඩියෝ මාත්‍රා රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබ සැමට සුබ රාත්‍රියක්.